තනිකර පිස්සෝනේ. මේ ගල් 999ක් හරියට තියෙනවා එකයි වැරදි. උඹට ඒක විතරද පෙවුනේ කියලා. හඳුනේ සමාජයේ යහපත් වැඩ කරන හොඳ චර්යාවන් තියෙන මිනිස්සු ඉන්නවානේ. දැන් ඒ අය හොඳ දේවල් 1000ක් කරලා එක වැරද්දක් ඒ අය කෙරුවොත් ඒ හොඳ දේවල් කරපු 1000ම අමතක කරලා අර වැරද්ද මිස්මතු කරා මිනිස්සු ඒකටම කතා කරනවා හඳුනේ. ඇයි ඒ? තනිකර පිස්සෝනේ. ඒ දේවල් කරන්නේ තනිකර පිස්සෝ. දැන් බලන්නකෝ එක්තරා කතාවක් කියන්නකෝ අර. ඒ කතාවේ තියෙනවා මේ ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි විතරයි පන්සලේ වැඩ වාසය කරන්නේ. හරිද? ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කියනවා පොඩි නම ඔබ වහන්සේ මේ විහාරස්ථානයේ වැඩි දියුණු කරගෙන ඒ කටයුතු සිද්ධ කරන් බලා කියාගෙන ඉන්න මේ වස්තුම් මාසේ මම වෙනත් විහාරස්ථානයක වස්සසනවා. ඒ 3 මාසෙන් මං මේ වැඩ වාසය කරලා වස්තුම් මාස ඉවර වෙලා පින්කම් ඉවර වෙලා වඩින්නම් කියලා බාර දීලා ලොකු හාමුදුරුවෝ වඩිනවා අර පන්සලට. දැන් ඔන්න වස්තුම් මාස ඉවරයි. වස් පින්කම් ඉවර වෙලා අර ලොකු හාමුදුරුවෝ උන්වහන්සේගේ මුල්ලේ පන්සලට වැඩම කරනවා. ඒ වැඩම කරනවා කියලා පොඩි හාමුදුරුවන්ට දැනුවත් කිරීමක් කරනවා. පොඩි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඔක්කොම කළා. චෛත්‍ය හරියට හදලා, ධර්මශාලා හදලා, බෝධි ප්‍රාකාර හදලා, සියල්ලක්ම හදලා. හැබැයි එක දෙයක් හදන්න බැරි වෙලා මොකද්ද? තාප්ප කෑල්ලක්. පොඩි තාප්ප කෑල්ලක් හදන්න තව ඉතුරු වෙලා තියෙනවා. දැන් හෙට උදේ හාමුදුරුවෝ වඩිනවා. අද රෑ හදලා ඉවර කරන්න ඕනේ. ගමේ දායකයන්ට කිව්වා දායකයෝ මොකද කිව්වේ? බෑ හාමුදුරනේ මේ වැට්ට කියලා මේ දැන් ආවේ මේ අපාසි කියලා එක සාධාරණයි ඒ පැත්තේ. ඒ පොඩි හාමුදුරුවෝ මොකද කරේ? හරි කමක් නැහැ කියලා පොඩි හාමුදුරුවෝ තමයි තාප්පේ හදන්නේ. පොඩි හාමුදුරුවෝ තනියෙන් ඒ පුංචි තාප්ප කෑල්ල හැදුවා. තාප්පෙට ගල් 1000ක් ගියා. දැන් ඔන්න තාප්පේ හදලා ඉවරයි, වැඩ ඉවරයි. ලොකු හාමුදුරුවෝ පහුවෙන්ද වැඩියා. ලොකු හාමුදුරුවෝ දැන් පන්සල ඔක්කොම බැලුවා. හොඳයි පොඩි නම එව්වා. වතාවත් කරන් පන්සලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්, ගොඩනැගිලි ආදී සිද්ධ කරන්, ආගමික කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරන් ඉන්නවා. ඊගසහර පොඩි නම මේ තාප්පේ හැදුවෙත් දැන් කොච්චර කාලයක්ද? අනේ ලොකු හාමුදුරුවෝ තාප්පේ හැදුවේ තාප්ප කෑල්ල ඊයේ නෑ මං හැදුවේ කිව්වා. එහෙම කතා කර ඉද්දී ලොකු හාමුදුරුවොත් එක්ක එනවා පිටිපස්සෙන් ඇබිත්තියා. ඒ ඇබිත්තියා ටිකක් තාප්පේ දිහා ගිහින් විපරම් කරක බලද්දී ඒ ගල් 1000ක්නේ. ඒ ගල් 1000න් එක ගලක් තියෙනවා ටිකක් ඇද කුද වෙලා එතන. කෑ ගල්ගෙන හාමුදුරුවෝ මේ එක ගලක් ඇද කුද වෙලා තියෙනවා කිව්වා. ලොකු හාමුදුරුවෝ මොකද කරේ? කුඩේ ගත්තා. කුඩේ අර මිට තියෙන්නේ. මිට වක්‍රයි. ඒ මිට වක්‍රයෙන් ටාං ගාලා ඇබිත්‍යා ගලෝට ඇනලා ඇහුවා මේ ගල් 999ක් හරියට තියෙනවා එකයි වැරදි. උඹට ඒක විතරද පෙවුනේ කියලා. ඉතින් ඒ වගේ ජීවිතේ මනුස්සුන්ගේ ජීවිතවල යහපත් දේවල් ගොඩාක් තියෙද්දී අර එක් වැරද්දම හාර ඒක දෝෂාරෝපණය කර ඉස්මතු කර එහෙම දකරන්න එපා. හැබැයි සත්පුරුෂයා මොකද කරන්නේ? සත්පුරුෂයා කෙනෙක්ගේ ජීවිතේ එක හරි වැරද්දක් තිබ්බොත් ඒක හරි අනුකම්පාවෙන් පහදලා දීලා වැරද්ද නැති කරනවා. හැබැයි ඔබට මම මොකද්ද කියන්නේ? කෙනෙක්ගේ ජීවිතේ යහපත් දේවල් 1000ක් තියෙද්දී එක වැරද්දකුත් තියෙද්දී අර යහපත් දේවල් 1000ක් අගය නොකර එක වැරද්දක් හාර ඉන්න දකරන්න එපා. එවැනි වූ උම්මත්තක භාවයේ ඊතරම් දිනු කරගන්න එපා කියලා සිහිපත් කරන්නේ. හොඳයි හඳුනේ තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි.